පෙරුවන් සරණයි. අද අපේ තුන්වෙනි දවස පළවෙනි එකේ දවසේ අපි හැඳින්වීමක් කරා. දෙවෙනි දවසේ අපි දෙවෙනි දවසේ කියන්නේ පළවෙනි සාකච්ඡාවේ අපි කරා මනස හා සිත පිළිබඳව අපේ ස්නායු පද්ධති ගැන. අද දෙවෙනි සාකච්ඡාව අපි මේකෙදි කරන්නේ මොළයේ ඇතුලේ තියෙන මේ පද්ධතීන් ගැන පොඩි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි ස්නායු පද්ධති ශරීරය පුරා දිවෙන දේවල් කරපු නිසා ඊට බද්ධව මේකත් දැනගන්න ඕන දැන්. හැබැයි ඊට ඉස්සෙල්ලා මට තව කරුණක් කියන්න තියෙනවා ගිය පාර කරපු එක ගැන. ඒක තමයි බුදුදහමේ ධම්මපදයේ චිත්ත වර්ගයේ බුදුන් වහන්සේ වදාළා තියෙනවා සිත කියන එක මේ මෙහෙ දුවන සිත ශරීර ගුහාවේ ඉලා සිටිනවා කියන එක. මේක ඉතින් බොහෝ අය මේක හෘදේ වස්තුවේ තමයි මේ සිත තැන්පත් වෙලා තියෙන්නේ කියන අදහසක් ලෝකෙ පුරත් ලංකාවෙන් බොහෝ අය මේක අදහස් කරනවා සිත හෘදේ වස්තුවේ තියෙන්නේ කියලා. ඒකට විවිධ අර්ථ කතනක් දීලා තියෙනවා. හැබැයි දැන් මම මෙච්චර ඊපාර කරපු එකේදී මම ඊට වඩා වෙනස් මතයක් ඉතියේ. එතකොට දැන් තව හෘදේ වස්තුවේ තියෙනවා නම් තව ගැටලුවක් එනවා විද්‍යාත්මකව. ඒක තමයි දැන් අලුතෙන් කෘත්‍රිම හෘදේ වස්තු තියෙනවා පිටේ එල්ලගෙන යන. එතකොට ගැටලුවක් ඇති වෙනවා කොහෙද සිත තියෙන්නේ කියලා පිටේද කියලා. ඉතින් ඒ නිසා එතනදී මම කියපු විදිහට ඒක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මෙතන දැනගත යුතුයි මේ පිටේ එල්ලගෙන යන ඒ කෘත්‍රිම හෘදේ වස්තු ගැන ආටිෆිෂල් හෘදේ වස්තු ගැන. දැන් එහෙම කෙනෙක් අපි කිව්වොත් ඔටෝනොමික් නර්ව් සිස්ටම් මම කියපු එකේ යම් දුර්වලතා ඇති වුණොත් එහෙම නැත්නම් අක්‍රීය වුණොත් එහෙම වෙනවා. අපිට වසවිසක් වුණොත් අක්‍රීය වෙනවා. එතනදී වෙන දුර්වලතා ඇති වුණොත් වෙන ලෙඩ ටිකක් තියෙනවා. ඒ ලෙඩ තමයි අපිට ආහාර රුචිය නැතුව යනවා. එතකොට දහඩිය දැමීම නැතුව යනවා. ලිංගික සම්බන්ධතා වමනා නැතුව යනවා. මෙන්න මේ වගේ දේවල් ටිකක් සිද්ධ වෙනවා ශරීරය පුරා මුත්‍රා කිරිල්ල ක්‍රමවත් නැති වෙන්න පුළුවන්. හෘද ස්පන්දනයේ ක්‍රමවත් නැති වෙනවා. ඒ එක්කම මේකේ දුර්වලතා අක්‍රීයතාවයන් ඇති වුණොත් විකාර ගතියක් ඇති වෙනවා. එතකොට උනන්දුවක් නැහැ. එක දිගට යම් කල්පනාවක ඉන්න බෑ. අමතක වීම සිද්ධ වෙනවා. සමහරවිට ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා. මෙන්න මේ දේවල් ඔක්කොම ටික මේ කියපු දුර්වලතා ඔක්කොම ටික අර හෘදේ වස්තුවක් කෘත්‍රිමව හදන අයගේ තියෙනවා. කෘත්‍රිමව හෘදේ වස්තුව හදන අයගේ තියෙනවා. විශේෂයෙන්ම දැක්කොත් අඳුන ගන්න ඒගොල්ලෝ ඇස් ටික ලොකු කරලා බලන් වැඩක් කරන්න ගියාම ටිකක් හිමිහිට කෙරෙන්නේ. සමහර තියෙනවා මේකේ ඉතින් කලබල වෙන තැනුත් තියෙනවා. අර තියෙන විකාර ගතිය නිසා. ඒකට මේ හෘදේ වස්තුව කෘත්‍රිමව සවි කරාම ඒ එන ලෙඩ ටික ඔක්කොම අර මොකද සවි කිරීමේදී හෘදේ වස්තුව ඉතා දක්ෂව හදා ගන්නවා ස්වභාවික විදියටම. නමුත් ඒකට අර අනිත් ස්නායු පද්ධති සවි කිරීමේදී ස්වභාවිකව තියෙන තත්ත්වයට ගෙනියන්න බෑ. ඒ නිසා මේ දුර්වලතා ඇති වෙන්නේ. ඒ නිසා මේ අපිට තේරුම් ගන්න තියෙන්නේ හෘදේ වස්තුව උපයෝගී වෙනවා මේ මනස ආශ්‍රිත මනස එක්ක වෙන ක්‍රියාකාරකම් වලදී. මොකද හෘදේ වස්තුවේම නෙවෙයි මේ මනස තියෙන්නේ මං කියපු විදිහට ඔටෝනොමික් නර්ව් සිස්ටම් කියන එකේ තියෙන්නේ. හරි. ඒක ඒ පැහැදිලි කරලා ඉවරයි. දැන් මම යනවා මේ මම කියවනේ මොළේ තියෙන මේ පද්ධතිය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මේක ටිකක් ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද නම් අමුතුයිනේ. ඉංග්‍රීසි නම් අහලා නැහැ. මම අර මුලින් වගේ මතක හිටින්නේ නැහැ. තේරුම් ගන්න අමාරුයි. ඒ වුණාට ඉතින් පොඩ අපි කියමු මේක පින්තූරයක මේක ඉස්සරහට දක්වන්නම්. දැන්ට මේක
එහෙම කියනවා. එතකොට මේකෙදී මූලිකම වෙන්නේ අපේ තියෙනවා මේ මෙහෙයුම් ආයතනයක්. ඒකට අපි කියනවා මොලේ ඉස්සරහා නළල පිටිපස්සේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා. ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් මේ ඉස්සරහා තියෙන නිසා ෆ්‍රන්ටල් ප්‍රීෆ්‍රන්ටල් කියනවා කෝටෙක්ස්. ඒ පළවෙනි එක. දෙවෙනි එක අපේ තව තියෙනවා මේ බ්‍රේන් ස්ටෙම් කියලා එකක්. බ්‍රේන් ස්ටෙම් ඒ කියන්නේ කොඳුවා නාරටිය දිගේ මොළයට තොරතුරු ගෙන මොලේ කඳ කියලා කියන්නේ. දැන් මේ කියනවා මම තව චුට්ටකින් විස්තරාත්මකව කතා කරනවා. දෙවෙනි එක එතකොට බ්‍රේන් ස්ටෙම් නැත්නම් මොලේ කඳ කියන එක. තුන අමිග්ඩලා. අමිග්ඩලා කියන්නේ මෙතන තමයි මේ හරි සංවේදී ගති ඇති වෙන්නේ. තරහා බය මුලින්ම ඇති වෙන්නේ මෙතන. තව ගොඩක් දේවල් මෙතන සිද්ධ වෙනවා. ඉතින් අපි ඒවා පස්සේ හිත කතා කරමු. දැන් එතකොට අමිග්ඩලා කියලා තියෙනවා එකක්. ඒකේ ඇති කරන්නේ සංවේදී බව. මානසික සංවේදී බව. ඊට පස්සේ තව තියෙනවා අපේ තලාමුස් එක. මම විස්තර කරා තලාමුස්. ඒ කියන්නේ අර ඉන්ද්‍රයන් අපේ පහට එන සංනිවේදනය වෙන දේවල් තොරතුරු යම් තැනකට එනවා තෝරා බේරා ගන්න පෙළ ගස්සා ගන්න. ඊට පස්සේ ඊළඟ එක එතකොට 4යි 5 මතකයේ තියෙන තැනක් තියෙනවා. හිපෝකැම්පස් කියලා මතකයේ සටහන් වෙන තැනක්. ඒක 5 තව තියෙනවා ටිකක් අමුතු එක්කෙනෙක් සිහින කුමාරයා කියලා කියන්නේ. ඒක ඩිෆෝල්ට් මොඩ් නෙට්වර්ක් කියලා. ඩිෆෝල්ට් මොඩ් නෙට්වර්ක් ඒකට සිහින කුමාරයා මම තව ටිකකින් විස්තරාත්මකව කතා කරනවා. ඒක බෞද්ධයන්ට ඉතාම විශේෂ තැනක් නිසා. හරි දැන් 6ක් කිව්වා මේ මූලිකම වෙන දේවල් තව ගොඩක් තියෙනවා. ඉතින් අපි අපිට අවශ්‍ය දේ විතරක් කතා කරමු. අනිත් ඒවා අවශ්‍ය කියලා කතා කරනවා. එතකොට මුලින්ම කිව්වේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන එක නළල පිටිපස්සේ තියෙන. මෙතන මේකෙන් තමයි මෙහෙයුම් කරන්නේ. අපි ඔය ස්කන් වලට එනවා මෙහෙයුම් කරන්නේ. හැබැයි මේක ජාලගතයි. මොකද මේක තවයි ඇතුලේ තියෙන අනිත් පද්ධති ඔක්කොමත් එක්ක වගේ සම්බන්ධයි. මෙහෙයුම් කරන්න තීරණ ගන්න, තොරතුරු ගන්න ඕනේ. ඒ නිසා සම්බන්ධයි. ඒ නිසා මෙයාට තියෙනවා ජාලයකුත් Central Executive Network කියලා. Central Executive Network කියන්නේ මධ්‍යගත පාලක සිස්ටම් එකක්. මධ්‍යගත පාලක මෙතනින් තමයි ඒකට ඒක ඔක්කොම පාප හිතමු අපිට ඇස්කම් වලට යන තොරතුරු ගියාට පස්සේ තලමුස් එකට තලමුස් එකෙන් මෙතෙන්ට එවනවා. මෙතෙන්ට එවුවාම තමයි ඊටු ක්‍රියාකාරකම් ටික ඊට පස්සේ දුවන්නද, ඇවිදින්නද, බලන්නද, ඔළුව හරවන්නද ඔක්කොම මෙතනින් තමයි ක්‍රියාකාරකම් ටික තියෙන්නේ. අපි හිතමු අපි ක්‍රිකට් ගහනවා කියලා. ක්‍රිකට් ගහන වෙලාවක අපේ පන්දු යවන්නා ඉතා වේගයෙන් පන්දු යවනවා නම් අපේ පිත්ත හසුරවන්නට අමාරු වැඩක්. බොහෝ දේවල් ඒ වෙලාවේ කල්පනාවට නගන්න වෙනවා. මොකද බෝලේ හරි තැනට යවන්න ඕනේ නේද? ඉතින් ඒ වගේ බොහෝ දේවල් ගැන කල්පනා කරන්න ඕනේ. අපිට ඉන්න ෆීල්ඩර්ස්ලා නිසා හරි බැර අවස්ථාවක්. ඒක කෙරෙන්නේ අර සෙන්ට්‍රල් එක්සිකියුටිව් නෙට්වර්ක් කියන ජාලගත එතනින් තමයි තොරතුරු අරන් කරන්නේ. ඒකට මේ දැන්ට යන්තමට මේ කතා කරන්නේ ඉස්සරහට මේව ගැන තව ටිකක් ගැඹුරට යනවා. අවශ්‍ය අවස්ථාවේදී දෙවෙනියට මම කිව්වා බ්‍රේන් ස්ටෙම් එක. ඒ කියන්නේ අපේ බඩවැල අරවා මේවා ශරීරය ආශ්‍රිත දෙන දේවල් ඔක්කොම පණිවිඩට ගේන්න කොම්පියුටර් නාරකයේ දිගේ උඩට එන එක මේකේ මොදේවල් කරනවා. විශේෂයෙන් මේකෙන් දෙයක් අපේ බැලන්ස් එක අපි වැටෙන්නේ නැතුව තියාගන්න මේකෙන්. ඊට අමතරව ඉතින් මේක මේ තොරතුරු ගේන්න ඕනේ ක්ෂණිකව අපි අපේ ශරීරයේ හෘද ස්පන්දනය මොන හරි වුණා කියලා. යන්නේ වගේ දේවල් නැත්නම් අපිට රිදීමක් ඇති වුණා කොහට හරි. ඒ තොරතුරු ගේන මේ බ්‍රේන් ස්ටෙම් එක දිගේ එන නියුරෝන පටක ඉතා ශක්තිමත්. මේ අනිත් වලට වඩා ඉතා ශක්තිමත් එක්කම හරි වේගවත්. මොලේ තියෙනවටත් වඩා වේගවත්. මොකද ඉතා ශීඝ්‍රයෙන් ඒ තොරතුරු මෙතෙන්ට මොලේට දන්වන්න. මොකද ශරීරයේ ප්‍රකෘතිමත්ව තියාගන්න බෑ මොනවා කරන්න. ඒ නිසා ඉතා ශක්තිමත් ඉතා වේගවත් ඒ තොරතුරු ගේනවා. ඒක ගේන්නේ බ්‍රේන් ස්ටෙම් එක හරහා. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක අමිග්ඩලා කියන එක මම කිව්වේ. අමිග්ඩලා කියන්නේ තරහ බය ඇති කරගන්න තැන නැත්නම් මානසික සංවේදී
දේවල් කරන තැන. එතනදී මේ මං දැන් කියවනේ තරහ ඇති වෙන එක, බය ඇති වෙන එක. ඉතින් ලෝකයේ මෙහෙම පුරුද්දකුත් තියෙනවා. බය නැති කරගන්න ඒ ඇමිග්ඩලා එක විකෘති කරනවා. නැත්නම් අක්‍රිය කරනවා. ඒ චිත්‍රපටි වල එහෙම දේවල් කරනවා. ඊට එහා ගිහිල්ලා අඳුරු ලෝකෙත් කරනවා. අඳුරු ලෝක කියන්නේ විකාර කරන තැන්වල එහෙම දේවල් කරනවා බය නැති කරන්න. ඒක අක්‍රිය කරන්න පුළුවන්. දුර්වල කරන්න පුළුවන්. කරාම මේ මක්ෂයට බය නැතුව යනවා. ඊට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. එතන සිද්ධ වෙන අපි ඒවා ඉස්සරහට ටික කතා කරනවා. දැන් අර මූලික හිතට යන මතක හිතන දේවල් ටික මේ කියාගෙන යන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් තලමුස් එක මම දැන්ටත් විස්තර කරලා ඉවරයි. එතෙන්ට අනිත් තැන් වලින් ඉන්ද්‍රයන් පහෙන් එන තොරතුරු තමයි එතනින් තෝරා බේරා ගැනීම කරන්නේ. ඊට පස්සේ ඒක පෙළ ගස්සලා ඒ තැන් වලට යවන්නේ. ඊට පස්සේ අපි යනවා මතකය. මතකය කියන එක තියෙන්නේ හිප්පෝකැම්පස් කියලා තැනක. දැන් මේ මතකයේ තියා ගැනීමේදී සුවිශේෂ කාර්යභාරයක් කරනවා. ඒක තමයි මේ පැටර්න්ස් අනුව තියාගන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මගේ පරම්පරාව අපේ පරම්පරාව ගැන හිතනවා නම් ඒක එක පැටර්න් එකකට තියෙනවා. අපි හිතමු කෙනෙක් ඉන්නවා එයා පරිසරයට හොඳටම කැමතියි පරිසරය ගැන දේවල් දන්නේ කියලා. එතකොට ඒවා තව පැටර්න් එකකට තියාගන්න. එතකොට ඉක්මනට ගන්න ලේසි. ඊට පස්සේ අපි කෙනෙක්ගේ අධ්‍යාපන කටයුතු කියලා ඉතින් ඒ අධ්‍යාපන කටයුතු දේවල් ඒ ශාස්ත්‍රය අනුව අපි ජනිතේ නම් එක විදිහකට තියාගන්නවා. ඉතින් ඒ වගේ එතන ඊට අපි කුසලතා ගමු කෙනෙක්ගේ හැකියාවන්. එතකොට ඒක වෙනවා. අපි හිතමු උදාහරණයක් විදිහට මේ වාහනේ ලෝන එක හරි බැරෑරුම් අවස්ථා එනවනේ. ඉතා වේගයෙන් තීන්දුව ගන්න. ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ මේ පැටර්න්ස් තව තැනක තියෙනවා. දැන් මෙන්න මේ වගේ එක පැටර්න්ස් අනුව තමයි මොලේ තියාගෙන ඉන්නේ. ඒකම මෙතන තව සිදුවීමක් කිය. හෙලෝ. මෙතන තව සිදුවීමක් තියෙනවා. ඒක තමයි තව සිදුවීමක් වෙනවා. මේ දැන් අර මේ මතකයේ කියන එක අමතක කරන්න ලෝකයේ එක දේවල් කරනවා. ඒ මතකයේ තියෙන දැන් ඒගොල්ලෝ ඉලෙක්ට්‍රික් ෂොක්ස් ඇති කළා ඒ මතකය අමතක කරනවා මේ විදිහට ලෝකයේ කරන දේවල්. හැබැයි තියෙන ප්‍රශ්නයක් වෙනවා දැන් ඒක මකලා දැම්මට පස්සේ ඉතින් මකලා ඒක ස්ථිරවම කෙන්න ඕනේ. ඒත් කාලයක් ගියාට පස්සේ ඒක අපවමත් වෙනවා. ඒක නියුරෝ සයන්ටිස්ට්ලාට තේරෙන්නේ නැහැ එහෙම වෙන්නේ කියලා. කාලයක් ගියාට පස්සේ ඒක මතුවෙනවා. ඒකම දැන් අපිත් දන්නවනේ අපිත් සමහර අය ඉන්නවා යම් දේවල් අමතක වෙලා තිබිලා බොහෝ කාලයකට පස්සේ කොහෙන් හරි මතක් වෙලා එනවා. ඒකට ඒකත් නියුරෝ සයන්ටිස්ට්ලාට තේරෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ කියන එක. පර්යේෂණ කරනවා තාම ඉතින් යම් මට්ටමක ඉන්නේ. මේ හරි අමාරු පර්යේෂණ. එතකොට තව මෙන්න මෙහෙම පුදුම දෙයක්ත් වෙනවා. අපි හිතමු අපි යමක් කර යම් වැඩක යෙදිලා ඉන්නකොට ඒ ගැන බොහොම කල්පනාවෙන් ඉන්නකොට අපි නොදැනුවත්ව අපි රිකෝල් කිරීමක් අපි මතක් කිරීමක් කරන්නේ නැතුව දැන් බොහෝ දේවල් මතක් කරලානේ මතකයෙන් ගන්න අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා රිකෝල් කරනවා කියලා මතක් කිරීමකින් තොරව එක එනවා අපි මේ ඉන්න වෙනම දෙයක අපි බාර කල්පනාවක නමුත් හිටපු ගාම කොහෙන් හරි එනවා ඒක මතක් නොකර රිකෝල් නොකර මේන එක නියුරෝන විද්‍යාවට තේරෙන්නේ නැහැ ඒකත් නියුරෝන විද්‍යාවට තේරෙන්නේ නැති තැනක්. ඉතින් දැන් මෙන්න මේවා තේරුම් ගැනීමේ හැකියාව බුදුසමේ තියෙනවා. බුදුසමේ තියෙනවා විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන එක භික්ෂුන් වහන්සේ නම විජාතික උන්වහන්සේගේ නම අවන් රක්මවංශු උන්වහන්සේ එංගලන්තයේ 1951 වර්ෂයේ ඉපදිච්ච බොහෝ ධනවත් පවුලක දරුවෙක්. පවුලේ දෙතුන් දෙනෙක් ඉඳලා තියෙන්නේ. දවසක් අවුරුදු 14 දී ටෙලිවිෂන් එක බලද්දී ඒකට පාසල් දරුවෙක් විදිහට ඒකේ ශරීරයේ ඇතුළත අංග ගැන යම් විස්තරයක් කරනවා. ඒකට ගෙදර අනිත් අයට බලන් ඉන්න බැරුව ඉවත් වෙලා නැගිටලා යනවා. සහෝදරයෝ දෙන්නෙක් මට දෙන්නේ. මව්පියෝ මෙයා තනියෙන් බලනවා. ඉතින් මෙයාට ඒ ගැන යම්කිසි සුහලයක් ඇති වෙනවා මේ ඇතුළේ තියෙන මේ ජරා ජීර්ණ පිළිකුල් ස්වභාවය ගැන. පස්සේ මෙයා කේම්බ්‍රිජ් යුනිවර්සිටි යනවා භෞතික විද්‍යාව අංශයෙන් ඉතා ඉහළ දැනුමක් ලබාගෙන මෙයා තායිවානයට
තායිලන්තයට යනවා ආරණ්‍ය වාසීව භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙලා බණ භාවනා කරන්න. හැබැයි උන්වහන්සේගේ බණ භාවනාව බොහොම ප්‍රායෝගික වෙනවා. දහම ඉගෙන ගන්නවා නමුත් ප්‍රායෝගිකව තමයි. ඉතින් හරි දුක්ඛිත කතා කියනවා කැලෑවල් වල සර්පයෝ ගහන ජීවිතේ පුදුම විදිහට බේරගෙන තමයි ඉතින් මේ කටයුතු කරන්නේ. පසු උන්වහන්සේ පොතක් ලියනවා. පොතේ නම මට මතක විදිහට මම කොයි වෙලෙත් සතුටින් හරි සිනහවෙන් කියලා පොතේ නම රැටින්නේ. මට ওই පොත කියවන්න හම්බුණා. මම ඇත්තෙන්ම 12 පාරක් කියුවා කටපාඩම් වගේ කියුවා. මට උන්වහන්සේ මුණ ගැහිලා තියෙනවා ලංකාවේදී. හැබැයි ඒකට 2003 4 5 වගේ වෙලෙ ඉතින් බුදුදහම ගැන අපි කතා කරේ නැහැ. ඉතින් වන්දනා විතරයි. උන්වහන්සේ දැක්කම බොහොම ප්‍රියමනාපයි. පුදුමාකාර වෙනසක් අපි දකිනවා. අර සතුට කියන එක උතුරා ඒක සාමාන්‍ය සතුට නෙවෙයි, නිරාමිස ප්‍රීතිය තමයි හැමතිස්සෙම ඉන්නේ. ඉතින් උන්වහන්සේ මෙන්න මෙතන මේ අර මම කියන්නේ දැන් විද්‍යාඥයන්ට තේරෙන්නේ නැහැ කියලා මේ මතකය ගැන ප්‍රශ්නේ. උන්වහන්සේ යම් කිසි විස්තරයක් කරනවා ඒක බොහෝ වටිනා විස්තරයක්. ඒක මම පසුකොට කතා කරනවා. දැන් ඒක මට මම නොකිය බැරි දෙයක් තියෙනවා. දැන් උන්වහන්සේ ගැන කියපු නිසා මම පොඩි අඩුපාඩුවක් තවත් මම දන්න ස්වාමීන් වහන්සේ නමක් ගැන පුංචි විස්තරයක් කරන්න. උන්වහන්සේ අරප්පුල විපස්සී ස්වාමීන් වහන්සේ බත්තර මුල්ලේ පාර්ලිමේන්තු පාරේ තියෙන භාවනා මධ්‍යස්ථානයක තමයි උන්වහන්සේ වැඩ සිටියේ. දැන් අපවත් වෙලා මට අපේ ගෙවල් වල ඉතින් දානමාන වලට මම එක්කන් යන නිසා ඒ කාලේ ගියා. ඒ වුණාට වන්දනා කරනවා වෙන කතා බහ කරේ නෑ. පස්සේ මම උන්වහන්සේගේ පොත් කියවන්න පටන් ගත්තාම මට පුදුමාකාර දැනුමක් ලැබුණා. විශේෂයෙන්ම අර මම කිව්වානේ මේ ඉස්සෙල්ලා මේ අපිට මනස සිත එතකොට විඥානය චෛතසික මේ බොහෝ දේවල් මේවා පටලැවිල්ල කියලා. හැබැයි 1950 ගණන් වලත් උන්වහන්සේගේ පොත්වල ඒ පිළිවෙලකට ඔක්කොම තියෙනවා කිසි වැරැද්දක් නැතුව. ඒ කියන්නේ උන්වහන්සේට ඉස්සර වුණත් ඒ දැනුම තිබිලා තියෙනවා මේ පැටලවිල්ලක් නැතුව කරන එක. අර දැන් තමයි පොඩ්ඩක් මේ මෙහෙම යමක් සිද්ධ වෙන්නේ. ඉතින් මම ඒ උන්වහන්සේ දෙපළ මතක් කරේ පින් අනුමෝදනාත්මකව උන්වහන්සේ ඒ දෙපළගේ පොත් වලින් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒක මම මතක් කරා. මොකද අර විඥානය ගැන මට කියන්න අවස්ථාවක් මේ මොලේ අමතක වීමේ සිද්ධිය ගැන කියන්න අවස්ථාව ලැබිච්ච නිසා. හරි එතකොට දැන් මතකයේ ප්‍රශ්නේ හිපෝකැම්පස් වල දැන් කතා කරා. දැන් මම ඊළඟට යනවා බොහොම වැදගත් එකකට. ඒක තමයි සිහින කුමාරයා. මේකට කියන්නේ default mode network. default mode network. ඒකට හේතුව default කියන්නේ ඉතින් මේ ටිකක් අනිත් පැත්තටනේ මම ඒකට හේතුව මෙහෙම කියන්න. අපි දැන් මම කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් එන සිද්ධීන් ඔක්කොම අපි ගන්නවා ප්‍රී-ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා නළල පිටිපස්සේ තියෙන පද්ධතියක්. මේ ආයතනයේ මූලිකම තැන. දැන් අපිට මේ ඇස්කම් වලට එන්නේ නැති අවස්ථාවල තමයි අර ඩිෆෝල්ට් මොඩ් නෙට්වර්ක් එක වැඩ කරන්නේ. අපි විවේකීව ඉන්නකොට තමයි මේ සිහින කුමාරයා වැඩ කරන්නේ. එතකොට එයා සිහින මවනවා. ඉතින් ඇස්කම් අතරින් මුකුත් ගන්නෑ. එයා කරන්නේ අතීතයේ වෙච්ච දේවල්, අනාගතයේ වෙච්ච දේවල් මේවා ගැන කල්පනා කරන එක තමයි කරන්නේ. එතකොට මෙයා බොහෝ දේවල් කල්පනා කරන්නේ තමන් කියලා. තමන් ගැන තමයි කල්පනා කරන්නේ. මෙන්න මේ සිද්ධිය මේ තමන් ගැන කල්පනා කරන එක තමයි මට ඇත්තෙන්ම බොහෝ උපකාර වුණේ මගේ වැඩ කොටස කරගෙන යන්න. මොකද දැන් මේ ඩිෆෝල්ට් මොඩ් නෙට්වර්ක් එකේ කරන සිද්ධියේදී මේ සිහින කුමාරයා සිහින මවන එක විද්‍යාඥයන්ට එච්චර වැදගත් දෙයක් නෙවෙයි. ඊට වඩා වැදගත් දේවල් තියෙනවා අනිත් මොලේ අනිත් කොටස් වල. ඉතින් මේකට යොමු වීම බොහොම අඩුයි. නමුත් ඉතින් මට හිතුණා මෙන්න මේක මෙතන මේ මම කියන එක වගේ තියෙන නිසා මම මේක ගැන ගොඩක් හදාරන්න පටන් ගත්තා. මම ඉතින් විවිධ ප්‍රශ්න ලෝකේ පුරා ඇහුවා. එතකොට ඒ තුල ඉතින් මට ලිපි ලේඛන ඉතින් මම සොයා බලා කියවන්න පටන් ගත්තා.
එතකොට මට දැනෙච්ච දේ තමයි මේ ඩිෆෝල්ට් මොඩ් නෙට්වර්ක් එකෙන් විශේෂ කාර්යභාරයක් කෙරෙනවා. ඒක දීර්ඝවද විස්තර කරන්නේ නැහැ. මොකද ඒක ගැඹුරුයි පිළිවෙලකට කරන්න ඕන නිසා ඒකට මම කියපු ලිපි ලේඛන සොයාගෙන අකුරට ඒවා පෙන්눔 කරලා අකුරටම කරන්න ඕනේ. ඉතින් මම ඒකට දවසක ලෑස්ති වෙනවා සම්පූර්ණ කාලය ගන්න. මේකෙන් කරන අමුතු දේ තමයි මේ දැන් අපි බුදුදහමේ සතිපට්ඨානයේ වේදනානුපස්සනාව අපි ගැන අවබෝධයක් තියෙනවානේ. වේදනානුපස්සනාවේදී අපිට දැනගන්න දේ තමයි අපිට මේ හැදෙන සිතිවිලි පරම්පරාවක්. එකක් ඇති වෙනවා ඒක නැති වෙනකොට තව එකක් ඇති වෙනවා. මේක මේ දිගට පවත්වාගෙන යෑම තුළ තමයි අපි මේ සිහින ඔක්කොම මවමව ඉන්නේ. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නේද අනිත්‍යයිනේ ඇති වෙනවා නැති. දැන් ඒක උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් අපි හඳුන් කුරක් පත්තු කරලා හිමිහිට චලනය කරොත් අපිට ආලෝකයේ තනින් තන පෙනෙයි. නමුත් අපි හඳුන් කුරයි ඉතා වේගයෙන් චලනය කරොත් අපිට රේඛාවක් පෙනෙයි. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මෙතන වෙන්නේ. එතකොට මේක හරි සුවිශේෂ තැනක්. මෙතන අර මේ පරම්පරාව මේ සිතුවිලි පරම්පරාව හැදෙන එක තුළ අපිට හේතුඵලවාදය ගැන සාකච්ඡා කරන්න හැකියාව. හේතු නිසයි මේ අපි මේ ඵලය හැදෙන්නේ. නැතුව මෙතන සත්පුද්ගලයෙක් නැහැ කියලා බුදුදහමේ කියන එක මෙතන වඩා පැහැදිලි වඩා නෙවෙයි. සමා වෙන්න බුදුදහමට වඩා පිට යන්න බෑ. අපි ඒ බුදුදහමේ කියන එක අපිට තේරුම් කරගන්න පුළුවන් වෙනවා. සත්පුද්ගලයෙක් නැහැ. මම කියන එක ආත්මය කියන එක ගැන අපිට යම්කිසි බොහෝ දේවල් මෙතන ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒක ගැඹුරුයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ. හැබැයි ඒක බොහෝ වටිනා තැනක අපි ඉන්නවා අපිට බොහෝ තොරතුරු තියෙනවා. අර මම කිව්වා වගේ මම විවිධ ප්‍රශ්න අහලා තියෙනවා ලෝකෙ පුරා. නමුත් මේවා ගැන කවුරුත් කියන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, වුණාවක් නැහැ. ඒ වුණාට මම යම් තැනකදී කොමයක ගැන අහපු ප්‍රශ්නයකදී කොමයකදී මොකද්ද වෙන්නේ? කවුද මෙතන අවසානයේ මේ මනුස්සයාගේ සිහිය උපද්දවන්න මොනවද කරන දේවල් කියලා අහද්දී යම් ඒගොල්ලන්ගේ අතින් වෙච්ච පරිශෝකයක් අතින් වෙච්ච වැරද්දක් නිසා දෝ ඒගොල්ලන්ට දැනුණා මෙන්න මේකෙන් තමයි එතනත් වැඩි කෙරෙන්නේ කියන එක. ඊට පස්සේ තමයි මට බොහෝ කර්ම කාරණා හොයාගෙන යන්න පුළුවන් වුණේ දැනුනේ. ඉතින් මම මේ ටික කොම ලිඛිතවම සටහන් කරමින් ඊළඟ සාකච්ඡාවේදී මේක ඔබට ඉදිරිපත් කරන්න ලෑස්ති වෙනවා. අදට ඒතකොට එතනින් නවතිනවා. ඔබ සියලු දෙනාටම බුදු සරණයි.